හිතන්න ලෝකේ තියෙන දියුණුම තාක්ෂණික ආරක්ෂක පද්ධති පවා බින්දින්න පුළුවන් වංශාවක් ගැන. හැබැයි මේක තාක්ෂණය පාවිච්චි කරලා කරන දෙයක් නෙවෙයි. මේකේ ඉලක්කය මිනිස් මනස. හරි, අපි මේකට තව ටිකක් ගැඹුරින් බලමු. මේ හැමදේම පටන් ගන්න හරිම සරල බොහොම සාමාන්‍ය දෙයකින්. ඔබේ ප්‍රධානියාගෙන් එනවා වගේ පේන හදිසි ඊමේල් එකකින්. එකපාරට බලද්දී මේක සාමාන්‍ය වැඩකට කරන ඉල්ලීමක් විතරයි. ඒත් ඇත්තකම මේක තමයි ඩොලර් බිලියන ගානක මහා පරිමාණ වංචාවක පළවෙනි පියවර. හරි, බලන්න මේ ගාන දෙක ඩොලර් බිලියන 2.4ක්. මේක FBI එකට අනුව 2021 කියන එකම අවුරුද්දකදී බිස්නස් ඊමේල් කොම්ප්‍රොමයිස් කියන ප්‍රහාර නිසා වෙච්ච පාඩුව. හිතා ගන්න පුළුවන්ද? මේක නිකම්ම එලක්කමක් නෙවෙයි, මේකෙන් පෙන්නනවා මේ ප්‍රශ්නේ කොයිතරම් බරපතලද, කොයිතරම් පැතිරිලාද කියන එක. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ තරම් ලොකු පාඩුවක් වෙන්නේ කොහොමද? පුදුමම දේ තමයි මේක පරිගණක පද්ධති වලට රිංගලා කරන හැක් කිරීමක් නෙවෙයි. නෑ, මේක ඊට වඩා ගොඩක් සූක්ෂමයි. මේක ඇත්තටම මිනිස් මුලය හැක් කිරීමක්. මේ ක්‍රමවේදයට කියන නම තමයි සමාජ ඉංජිනේරු ශිල්පය. නැත්නම් සෝෂල් ඉංජිනියරින්. හිතන්නකෝ මෙහෙම. හොරෙක් ගෙදරකට පනින්න තාප්පෙන් පනින්න වෙනුවට ගෙදර ඉන්න කෙනෙක්වම කතාවෙන් රවට්ටලා දොර අරව ගන්නවා වගේ වැඩක්. මෙතනදී උන් පාවිච්චි කරන්නේ අපේ විශ්වාසය, උදව් කරන්න තියෙන කැමැත්ත, සමහර වෙලාවට බය වගේ හැඟීම්. ඔන්න ඔය සෝෂල් ඉංජිනේරින් වලම බොහොම භයානක විශේෂතම ආකාරයක් තමයි මේ ව්‍යාපාරික විද්‍යුත් තැපෑල අවභාවිතය, එහෙමත් නැත්නම් බිස්නස් ඊමේල් කොම්ප්‍රොමයිස් BEC කියන්නේ. මෙතනදි වෙන්නේ හරියටම ප්‍රධානියෙක්ගෙන් නැත්නම් ලොකු තනතුරක ඉන්න කෙනෙක්ගෙන් ඊමේල් එකක් එනවා වගේ පෙන්නලා හරිම සූක්ෂම විදිහට මුදල් යවන්න, එහෙමත් නැත්නම් රහස්‍ය තොරතුරු ඉල්ලන එක. බලන්න මෙතනදී ඕන අවියක් විදිහක පාවිච්චි කරන්නේ ආයතනය ඇතුළෙම තියෙන විශ්වාසය. හැබැයි පුදුම දේ තමයි මේ ප්‍රහාරය ක්‍රියාත්මක වෙන්නේ හරිම සරල පියවර ටිකක් අනුගමනය කරලා. හරියට ප්ලේබුක් එකක් වගේ. පළවෙනියටම ඉලක්කය ගැන හොඳට හොයලා බලනවා. ඊට පස්සේ දැක්ක ගමන් විශ්වාස හිතෙන ඊමේල් එකක් හදනවා. තුන්වෙනියද ලොකු හදිසියක් බයක් හරි මවලා පෙන්නනවා. අන්තිමට ඒ පීඩනයේ යටතේ අහුවෙන කෙනාව එයාලට ඕන දේ කරගන්න පොළඹවනවා. ඔන්න ඕක තමයි ක්‍රමය. හරි. අපි දැන් බලමු මේ හැකවරුන් මිනිස්සුන්ව රවට්ටන්න පාවිච්චි කරන මනෝවිද්‍යාත්මක උපක්‍රම මොනවද කියලා. හරියට යාළගේ ටූල් කිට් එක ඇතුළට එබිලා බලනවා වගේ. මෙතනදී ප්‍රධාන වශයෙන්ම ප්‍රබල පීඩන දෙකක් එකට එකතු කරනවා. එකක් තමයි අධිකාරිය. ඒ කියන්නේ ලොක්කා කියන දේ අහන්න ඕන කියන හැඟීම. අනික තමයි හදිසි බව. මේක දැන්ම කරන්න ඕන වෙලාවක් නෑ කියන පීඩනය. ඔය දෙකම එකට එකතු වුණාම අපේ මොළයට හරියට හිතන්න ප්‍රශ්න කරන්න තියෙන ඉඩ නැති වෙලා යනවා. ප්‍රහාරකයට ඕන වෙන්නේ තන්න ඒකම තමයි. මෙන්න බලන්නකෝ නියම උදාහරණයක්. මේ ඊමේල් එකේ CEO කෙනෙක් වගේ පෙනී ඉන්න කෙනෙක් කියනවා එයාගේ සල්ලි හොරකම් කරලා දැන් හිර වෙලා ඉන්නේ කියලා. බලන්න මේකෙන් එකපාරටම හැංගීම් කීයක් අවුස්සනවද? අධිකාරිය තියෙනවා මොකද CEO නේ, හදිස්සියක් තියෙනවා මොකද එයා අමාරුවේ වැටිලා. ඒ වගේම අපේ හිතේ තියෙන අනුකම්පාව, උදව් කරන්න තියෙන කැමැත්තත් පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ වෙලාවක නෑ කියන්න කොච්චර අමාරුද? හරි, මේවා නිකම් කතන්දරවත් න්‍යායන්වත් විතරක් නෙවෙයි. ඇත්තටම වෙච්ච දේවල්. ලෝකේ ඉහළින්ම ඉන්න තාක්ෂණයෙන් දියුණුම කියන සමාගම් පවා මේ වගේ බොහොම සරල මිනිස්සුන්ව ඉලක්ක කරපු රැවටීම් වලට අහු වෙලා තිනවා. අපි බලමු ඒ වගේ සැබෑ සිදුවීම් කීපයක්. මේ දිහා බලන්න. කාලයත් එක්ක මේ ප්‍රහාර කොච්චර දරුණු වෙලාද කියලා පේනවා. 2015 දී Ubiquity Networks කියන සමාගමට ඩොලර් මිලියන 46.10ක් ලැබි වෙනවා. 2017 වෙනකොට Google සහ Facebook කියන දැවැන්තයෝ දෙන්නම එකතු වෙලා ඩොලර් මිලියන 100ක වංචාවකට අහු වෙනවා. මේකෙන් පැහැදිලිවම පේන දෙයක් තමයි කොයිතරම් ලොකු වුණත්, කොයිතරම් දියුණු වුණත් කිසිම ආයතනයක් මේ තර්ජනෙන් සම්පූර්ණයෙන් ආරක්ෂිත නෑ කියන එක. මේ හැම සිදුවීමකම පුදුම හිතන සමානකමක් තියෙනවා. ඒ තමයි ක්‍රමය. ප්‍රහාරකයෝ කවුරුවත් සංකීර්ණ කෝඩ් ගහලා ෆයර්වෝල් කඩලා නෙවෙයි අතුලට එන්නේ. නෑ. එයාලා ඊට වඩා ගොඩක් සරල දෙයක් කරනවා. ඒ තමයි මිනිස්සුන්ව කතාවෙන් රවට්ටලා එයාලට ඕන දේ කරගන්න එක. කෙලින්ම මුදල් තමන්ගේ ගිණුම් වලට දාගන්න සැලැස්වීම. ඉතින් මේ ප්‍රහාරවල දුර්වලම පුරුක මිනිස්සු නම් ශක්තිමත්ම ආරක්ෂාවත් එතනම තමයි ගොඩනගන්න ඕනේ නේද? තාක්ෂණික ආරක්ෂාව වගේම අපි මිනිස් ආරක්ෂණ පද්ධතියකුත් ශක්තිමත් කරන්න ඕනේ. අන්න ඒකට තමයි අපි මානව ෆයර්වෝලය එහෙම නැත්නම් the human firewall කියන්නේ. මේකෙදි වෙන්නේ ආයතනයක ආරක්ෂාව කියන එක IT ඩිපාර්ට්මන්ට් එකට විතරක් බාර දෙයක් නෙවෙයි කියලා හිතන එක. ඒ වෙනුවට ආයතනයේ ඉන්න හැම සේවකයෙක්ම ඒ ආරක්ෂාවේ කොටස්කරුවෙක් බවට පත් කරන එක.
හිතන්න හැම කෙනෙක්ම සැකසහිත ඊමේල් එකක් දැක්ක ගමන් හඳුනගන්න පුහුණු වෙලා හිටියොත් මුළු ආයතනයම එකට එකතු වෙලා හදන ශක්තිමත් ආරක්ෂක පවුරක් වගේ වෙනවා. හොඳ ආරක්ෂාවක් කියන්නේ එක දෙයකින් හැදෙන දෙයක් නෙවෙයි. ඒක හරියට ලූණු ගෙඩියක් වගේ ස්තර ගොඩකින් හැදිලා තියෙන්නේ. එක ස්තරයක් තමයි ස්පෑම් ෆිල්ටර් වගේ තාක්ෂණික මෙවලම්. තවත් ස්තරයක් තමයි ආයතනයේ නීති රීති. ඒත් මේ හැම ස්තරයකටම වඩා ඇතුලින් දින වැදගත්ම ස්තරය තමයි හරියට හිතන්න පුළුවන් දැනුවත් මිනිසෙක්. එහෙනම් මේකට එරෙහිව ක්‍රියාත්මක වෙන්න තියෙන හොඳම විදිහ මොකද්ද? ඒකට ප්‍රධාන පියවර 3ක් තියෙනවා. 1. සේවකයන්ව නිරන්තරයෙන් පුහුණු කිරීම. 2. ව්‍යාජ ෆිෂිං ප්‍රහාර. ඒ කියන්නේ සිමියුලේෂන් එහෙම පාවිච්චි කරලා එයාලගේ දැනුම පරීක්ෂා කරන එක. 3. අනිවාර්යෙන්ම මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන්. ඒ කියන්නේ MFA වගේ අමතර තාක්ෂණික ආරක්ෂණ පියවරක් යොදන එක. මේ තුනම එකට එකතු වුණාම තමයි ශක්තිමත් ආරක්ෂාවක් හැදෙන්නේ. ඉතින් අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතුරු වෙනවා මේ ඩිජිටල් ලෝකයේ අපි දාන අගුළු අතරින් ඇත්තටම දුර්බලම පුරුක වෙන්නේ පරිගණක කේතයද? එහෙම නැත්නම් ඒ අගුලේ යතුරු අතේ තියාගෙන ඉන්න මිනිස්සයාද? මිතුරනි මේ වගේ වැදගත් තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක දැම්ම subscribe කරන්න. වීඩියෝට like එකක් දාලා ඔයාලගේ අදහස් comment කරන්න ගන්න.